කපිලගේ යාළුවෙක් හිටියන් නිමන්ත කියලා. මං මිනිස්සයව දැකලා නැතත් කපිල මට කීපවරක්ම නිමන්ත ගැන කියලා තිබුණා. නිමන්ත කපිලගෙම වැඩපළියේ එකට වැඩ කරන හිත හොද එකෙක්ලු. නවෝ මේ නිමන්ත කියලා කපිල නිමන්තව මට අඳුන්නලා දෙද්දී මම නිමන්ත ගැන දැනන් හිටියේ ඔච්චරයි. කපිල සාමාන්‍යයෙන් එයාගේ යාළුවෝ ගෙදරට ගෙනාවේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්. එයාට එහෙම ලොකුවට යාළුවා ආශ්‍ර තිබුණෙත් නැහැ. ඒ හින්දා පිට මිනිස්සෙක් නොකියාම ගෙදර එක්කගෙන ඉරි කියලා මං හිතුවේ නැහැ. ඒකෙන් උනේ ඒ මිනිස්සයා එද්දි මං දුහුල් රෑදුමෙන් මේ බබාව වඩාගෙන සාලෙට වෙලා හිටපු එක. දොරේ බෙල් එක වැදෙද්දි මං එහෙමම ගිහින් දොර ඇරියේ ඒ කපිල සාමාන්‍ය ගෙදර එන වෙලාව නිසා. ඒත් මගේ ස්වරූපෙ දැක්කම කපිල ගෑස් ලොකු වුණා. මං යාට එන්න ඉඩ දීලා පැත්තකට වෙද්දී දෙක්කේ යා තනියම නෙවෙයි කියලා. ඒ තමයි මං නිමන්තව දැක්ක පළවෙනි වතාව. කපිලගේ වගේම මාව දැක්කම නිමන්තගේ ඇසුත් පුදුම වෙලා මගේ ඇඟ පුරා යන හැටි මං දැක්කා. කපිල ඇරෙන්න වෙන කිසි කෙනෙක් මාව ඒ විදියට දැකලා නැහැ. ඒ නිසා මට පොඩි ලැජ්ජාශීලී බවක් දැනුණා. මං නිමන්තත් ඇතුළට ආවහම දොර වහලා කාමරයට ගියේ හොඬ එදුමකට මාරු දෙන්න. ඒ කරලා මං ඒ දෙන්නට තේ හදද්දි කපිල බබාව වඩා ගත්තා. කොහොම හරි එදා රෑ දෙගුඩ හරියක් වෙනකම්ම නිමන්ත හිටියා. ඒත් මා එක්කනම් කතා කළේ නැහැ. ඒ වුණත් මං එයාලා ළඟින් එහෙට මෙහෙට යද්දි නිමන්තගේ ඇස් මාව ලුහු බදින හැටි මට දැනුණා. එදායින් පස්සේ සාමාන්‍ය විදියට දවස් ගෙවුණා. ඒ දවසක් කපිල නැති වෙලාවක නිමන්ත අපේ ගෙදර ආවා. එයාව දැක්කම මට පුදුමත් සිදුණා. කපිල ඉන්නවද? නෑ, එයා වැඩට ගියානේ. එහෙමද? මට කපිල කිව්වේ නිමන්තත් කපිල එක්කම එකට වැඩ කරන කෙනෙක් කියලානේ. ඇයි මෙයා දන්නේ නැන්ද මේ වෙලාවට කපිලට වැඩ කියලා? හරි වැඩේ, මට ඌව හම්බෙන්නත් ඕනේ. කපිල එද්දි 5:40 විතර වෙනවා. කෝල් එකක් දීලා ඉන්නේ තිබුණේ. ඔව් මං කෝල් කරා. උගේ ෆෝන් වැඩ නැහැ. නිමන්ත ස්ටෝපුවේ පුටුවකට අනවසරෙන්ම ගර වෙලා කිව්වා. ඉන්නකෝ මාතරම් බලන්න. මං ගෙට ගියේ ෆෝන් එක ගන්න. කපිල එහෙම ෆෝන් ඕෆ් කරගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. මං කපිලට කෝල් කරාම එයාගේ ෆෝන් එක වැඩ කළේ නැහැ. මට පුදුම හිතුණා. එයාට කරදරයක් වද්ද? අනේ කපිලගේ ෆෝන් එක වැඩ නෑනේ. එයාට කරදරයක්ද දන්නේ මට බයටම කටින් පිටු වුණා. නෑ බය වෙන්න දෙයක් නෑ. ඌට ෆෝන් එක charge කරගන්න බැරි වෙන්නේ නැති. වැඩපැලේ වෙන කාට හරි කතා කරලා බලන්න බැරිද? මං කිව්වනේ ළමයෝ බය වෙන්න දෙයක් නෑ. එයා මාව අස්සසන්න ලෙන්ගතුකමින් කිව්වා. තව පැය භාගෙනේ ඕෆ් වෙන්න. එතකොට කෝල් එකක් කරන් බලමු. මං හා කියන්න ඔළුව වෙනුවේ කල්පනාවෙල්. මට තේ එකක් දෙන්න ගන්ද? නිමන්ත එහෙම අහද්දි මට එයා දිහා බැලුණා. එතකොටයි මට නෝටුනේ එයා ගේ ඇතුළටත් ඇවිල්ලා කියලා. අපි හිටියේ සාලේ. වාඩි වෙන්නකෝ, මං තේ එකක් හදන්න එන්න. බබා කොහෙද? පුතාට නිින්ද ගිහින්. නිමන්ත ඔළුව වෙනද්දි මං කුස්සියට ගියේ තේ එකක් හදන්න කියලා. මේ පැත්ත හරි පාළුයි නේද? අහල පහලක ගයක්වත් නෑනේ. මෙහෙ ඉන්න බය නැන්ද? මං හදා දුන්න තේ එක බොන ගමන් නිමන්ත ඇහුවා. මෙහෙ ආපු මුලදී නම් පොඩි බයක් තිබුණා. දැන් නම් එහෙම බයක් නෑ. කපිලයාට කිව්වනම් හරි වෙන පෙට්ටකින් ගයක් බලන්න කියලා. පොඩි එකෙකුත් ඉද්දි මෙහෙ ඉන්නේ කොහමද? හදිසියක් වුණත් කියන්න කෙරෙක්වත් නෑනේ. අනික බබෙක් හිටියට ඔයත් බබෙක් වගේනේ. නිමන්ත එහෙම කියද්දි මට හිනාත් ගියා. මම බබෙක් නෙවෙයි. හැබැයි මට නම් පේන්නේ එහෙම තමයි. කියලා ඇස් යටින් බලලා එයා hina වුණා. මට ලැජ්ජාත් හිතුණා. කපිල එන වෙලාව වෙද්දි අපි ගොඩාක් දේවල් කතා කරා. ඇත්තටම මම හිතුවට වැඩිය නිමන්ත ගොඩාක් හොඳ කෙනෙක්. එයා එක්ක වරුවක් වුණත් කතා කර හිටියකි. කපිල එද්දි නිමන්ත ආයෙම ස්පෝප්පේ පුටුවට මාරු වෙලා හිටියා. මං උළුවස්සට හේතු වෙලා එයා එක්ක කතා කර හිටියා. වෙනද වගේම 5:60 විතර වෙද්දි කපිල ආවා. නිමන්ත ගෙදර ඇවිල්ලා ඉන්නව දැක්කම එයා ටිකක් පුදුම වුණත් කපිල එතුළට එනකම් නොඉඳ නිමන්ත එයා එක්ක කතා කරන්න ගියා. මං එයාලට කතා කරන්න ඉඩ ඇරලා ඇතුළට ආවා. නිමන්ත ඔය විදිහට එදායින් පස්සේ කපිල නැති වෙලාවට අපේ ගෙදර එන්න ගත්තා. මුලදී නිමන්ත එහෙම එනවට මගේ පොඩි අකමැත්තක් තිබුණත් පස්සට නිමන්තගේ පැමිණීම මම බලාපොරොත්තු වුණා. අපි කලේ තේ බිබී කතා කරපු එක. එයා එක්ක කතා කරන එකෙන් මට හරි සැහැල්ලුවක් දැනුණා. ඒ විතරක් නෙවෙයි, පුතාත් නිමන්තට හරි ඉක්මනට හුරු වුණා.
ඒත් මේ කිසි දෙයක් කපිල දැනගෙන හිටියේ නෑ. මං එයාට ඒ ගැන කිව්වොත් නිමන්ත ආයේ මෙහෙන් එකක් නැති වෙයි කියලා මට හිතුණා. මට ඒක කරගන්න ඕන වුණේ නෑ. නිමන්තගේ හිතවත්කම මගේ හිත පිරෙව්වා. දවසක් මං පුතා එක්ක බෙහෙත් ගන්න ගියා. මං හිතුවේ කපිල නිවාඩු දාලා අපි එක්ක එයි කියලා වුණත් එහෙම වුණේ නෑ. මං ඉස්පිරිතාලෙට යද්දි අහම්බෙන් නිමන්තව හම්බුණා. එයාට අපි බෙහෙත් ගන්න ආවේ කිව්වම බබා එක්ක පොලිමේ ඉඳලා ඔයාගේ හොඳ පණයයි. යන් මේ ළඟ ප්‍රයිවට් බෙහෙත් ගන්න තැනක් තේනවා. එතනින් ගමු. මගේ අතේ එච්චර සල්ලියක් නෑ මේ වෙලාවේ. ඒකයි ඉස්පිරිතාලෙන් ගන්න ආවේ. ඇයි කපිල දුන්නේ නැද්ද? එයාට හදිස්සියට අමතක වෙන්නේ නැති. මන් කටට ආවදේ කීලා දැම්මා. කපිල මට එහෙම සල්ලි දෙන්නේ අනික වෙනදටත් අපි බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙන් හින්දා අදත් එයාට සල්ලි දෙන්න ගානක් යන්න නැතුව ඇති. යංකෝ මම බෙහෙත් ටික අරන් දෙන්න. පව් පොඩි එකාගේ මූණත් එක්ක රතු වෙලා. මොකක්ද අසනීපේ? උනා. නිමන්ත කිව්වා වගේම බෙහෙත් ටික අරන් දීලා අපිව ගෙදරට එක්කාවේ වීල් එකක් හය කරලා. මං එපා කියද්දි. බෙහෙත් ටික දුන්නට පස්සේ නිින්ද ගියා. පුතාව එන්දෙන් තියලා මං එළියට ආවේ ස්ටෝප්වේ වාඩි වෙලා හිටපු නිමන්ත ළඟට. ඒක හොඳයි. රෑ වුණා. මං එහෙනම් ගිහින් එන්නම්. නිමන්ත යන්න නැගිටලා මගේ ඔළුවෙන් නතක් තිබ්බා. අනේ දෙම්ම. මං යාගේ අතින් අල්ලගත්තම එයා hina වුණා. ඇයි එපාද? එයා මට ඇහැක් ගහලා අහද්දි මං බොරු තරහකින් එයාගේ අත අයින් කළා. හරි හරි ළමයෝ හෙට එන්නම්කෝ. දැන් අරු එනවත් ඇති. කමක් නෑ මං කියන්නම් ඔයා බෙහෙත් අරන් දුන්න කියලා. හොඳට හිටි. ඔයා කැමතිද මං ආයේ නැවිත් ඉන්නවට? මං නෑ කියන්න ඔළුව වැනුවම එයා hina වුණා. හෙට එන්නම්. දැන් ඇතුළට යන්නකෝ. එයා මගේ අත හෙමින් මිරිකලා කිව්වා. මට උණුසුම් හැඟීමක් දැනුණා. එයා හෙට එනකන් මං බලන් ඉන්නවා. එදා කපිල වැඩ ඇරිලා ආවේ කවදාවත් නැතුව තරහින්. කොහෙද තමුසි අද ගියේ? එයා සැරෙන් අහද්දි මට බයත් හිතුණා. බෙහෙත් ගන්න ගියේ. ඇයි මං උදේ කිව්වනේ? බෙහෙත් ගන්නද අරුව එක ජෝඩු දාලා ගියේ. කවුද එක්කද? කවුද? උබ බබා. ඇයි මට ආරංචි වෙන්නේ නැහැ කියලා හිතුවද? ඔයා නිමන්ත ගන්න නම් කියන්නේ මං පුතාට බෙහෙත් ගන්න යද්දි ඒ මිනිස්යාව අහම්බෙන් හම්බුනේ. මෙඩිකල් සෙන්ටර් එකකින් බෙහෙතුත් අරන් දීලා එයා අපිව ගෙදරට එක්ක ආවා. ඌට මොකක්ද මගේ ගෑණී දරුවයි ගැන එච්චර කැක්කුමක්? මොනවද කපිල ඔයා මේ කියන්නේ? උබ මන් නැති අතරේ ඌ එක්ක හොඳ නාඩගමක් නටනවා කියලා මන් දන්නවා. කපිල මොකද ඔබේ කටේ සද්දේ? බොරු දේවල් කියන්න එපා. බොරු කොහෙද? උබ ඌ එක්ක හැමිච්ච කියලා? මගේ අත පළවෙනි පාරට කපිලට ඉස්සුණා. කපිල කම්මුලට අත තියාගෙන මන් දිහා බලා හිටියේ පුදුමෙන්. උඹ බැල්ලි? කපිල මගේ කොණ්ඩෙන් ඇදලා මට ගහන්න ගත්තේ මං යාගින් බේරෙන්න දගලද්දි. කපිල මට එදා හොඳටම ගැහුවා. මට නිමන්ත එක්ක එහෙම අයිතු සම්බන්ධයක් තිබුණේ නැහැ. නිමන්ත එක්ක සමීප හිතවත්කමක් තිබුණ බව ඇත්ත. ඒත් මට කපිලට ද්‍රෝහිකම් කරන්න තුන් හිතකවත් අදහසක් තිබුණේ නැහැ. ඒත් මම් නොකරපු දෙයකට කපිල මට රිද්දෙව්වේ. මට කපිල ගැන කේන්තියක් වගේම කලකිරීමක් ඇති වුණා. පහුවදා කපිල කිසිම දෙයක් නොවුනා වගේ වැඩට ගියා. එදා මන් නිමන්ත එනකම් බලා හිටියා. කලින් වගේම පහට කලින් එයා ආවා. මේ මොකද උනේ? මගේ මූණේ ඇඟේ තියෙන තැලුම් පාරවල් දැකලා එයා අහුවා. මන් නිමන්තට වෙච්ච සිද්ධිය කිව්වා. මං හිතුවේ නෑ ඌ ගෑනුන්ට අත උස්සන පොන්න කිරා. ඔයා දැන් මොකද කරන් ඉන්නේ? එයා මට ගැහුවේ මං වැරද්දක් නොකර බොරු චෝදනා කරලා. මං එයාගෙන් ඒකට වන්දිය ගන්නවා. මං කියද්දි නිමන්ත ඇහි බැම ලං කරගෙන මන් දිහා බැලුවා. ඒ කොහොමද? මං නිමන්තට වෙනදට වැඩිය කිට්ටු වුණේ අපි අතර තිබ්බ බැම්ම බිදලා. ඒ වැරද්ද ඇත්තටම කරලා. මං මගේ ඕවර්කෝට් එක ඇඟෙන් අයින් කරද්දි නිමන්ත